පොඩකින් මුලින්ම බලන්න මෙන්න මේ කමෙන්ට් එක දැක්කනේ මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ ප්‍රොෆයිල් එකේ ගිහින් බලුවම මම හිතන විදිහට පොඩි පුතෙක්. අපි එහෙම හිතමු AI page එකකින් හරියට කියන්න බෑ ලෝකෙනේ පොඩි කෙනෙක් ගයක් කරනවාද කියලා එහෙම දන්නේ අපි මේකට තමයි උත්තර දෙන්න කතා කරන්නේ. මෙන්න මෙහෙමයි මේකේ තියෙන එක. මේක මේ ආවේගකින් උත්තර දෙන එකක් නෙමෙයි හැමෝටම කියලා දෙන්න ඕන හින්දා උත්තර දෙන එකක්. හැමෝටම දැනගන්න ඕන හින්දා මම ගොඩක් කමෙන්ට්ස් වල මේකට උත්තර දීලා තියෙනවා. ඒ වුණාට ගොඩක් අය ඒක ඔලුවට දාගෙන තිබ්බේ නැහැ. ඒකයි වීඩියෝ එකක් කරන්නම මේව කරේ. මම දැකලා තියෙනවා මගේ මේව වලත් වෙන අයගේ වලත් ඔය හොඳට views තියෙන තැන්වල ගිහිල්ලා මාව follow කරන්න මම follow back කරනවා කියලා කමෙන්ට් කරනවා. කමෙන්ට් විතරක් නෙවෙයි සමහරව ලස්සන ෆොටෝස් හදලා ඒ විදිහට දාලා මාව follow කරොත් මම follow back කරනවා නම්මනම් කියලා ලොකුම එකක් තියෙනවා. තව මම දැකලා තියෙනවා මාව follow කරන කට්ටියත් මම ඔයාව follow කරා මාවත් follow කරන්න කියලා දාලා තියෙනවා. ඇත්තටම මේ මොකද්ද? එහෙම follow කරනකොට දැන් මේ පුතා අහලා තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මගේ මෙච්චර followers ප්‍රමාණයක් ඉන්නවා හැබැයි මම follow වෙන්න තියෙන බිඳුවයි. ඇයි ඔයා follow කරන කට්ටිය follow කරන්නේ නැහැ නේ ඇයි? ඒකට තමයි මේ උත්තරේ දෙන්නේ. දැන් මම මාව follow කරනකොට කෙනෙක් එයා මාව follow කරන්නේ මගේ content එකකින් එයාට දෙයක් තියෙනවා නම්. නැත්නම් මාව නිකන් මම මේ අල්ලපු ගෙදර එක්කනම අඳුරනවා. මම එයා පොඩ follow කරලා යන්න ඕනේ. එයාට support එකක් දෙන්න කියලා මම follow කරනවා. හැබැයි මම ජීවිතේටවත් එයාගේ content එකක් ගිහිල්ලා බලන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මම දැන් ඔයාගේ ඉස්කෝලේ යාළුවෙක්. මේ මගේ ඉස්කෝලේ බොක්කේ ෆිට් එකක්. කියලා මම ටක් ගාලා follow පාරක් දානවා. හැබැයි මම මෙයාගේ content වලට ආස නැහැ. එයා දාන්නේ මහ ගොන් content නෙමෙයි කියලා මම ඒවට ආස නැහැ. හැබැයි මම තව කෙනෙක් ඉන්නව අඳුරන්නෙත් නැහැ කවුරුත් දන්නේ නැහැ මම එයා ෆලෝ කරන ලස්සන කන්ටෙන්ට්ස් තියෙනවා මම ඒවට ආසයි මම එයා ෆලෝ කරනවා මේ ෆලෝස් දෙකෙන් මොකක්ද හොඳම ෆලෝ එක ඒ කියන්නේ මම ඇඳුරුම් කමට යාළු ෆිට් එකකට දෙන ෆලෝ එකද නැත්නම් මම මේ කන්ටෙන්ට් එකට ආස වෙලා ඊළඟ දවසෙත් මේ වගේ කන්ටෙන්ට් එකක් බලන්න තියෙන ආසාවට කරන කන්ටෙන්ට් එකද තේරෙනවද මම දැන් මෙහෙම දෙයක් කරනවා මම මේක කරනවා ඒ හින්දා මම මේක කරන්න තියෙන ආසාවෙන් කරන කන්ටෙන්ට් එකද මේ ෆලෝ එකද කැමති මේ නැත්තම් මගේ ඇඳුරුම් කමට කරන ෆලෝ එකද එතකොට මම ඇඳුරුම් කමට කරන ෆලෝ එකෙන් වෙන්නේ කිසිම වැඩක් නැති දෙයක් මම දැන් එහෙම කරලා දැන් ඔයා කොහොම හරි වාගේ අඳුරන ඒවා කට්ටිය එකතු කරගෙන ඔහොම කමෙන්ට් කරලා අර එහෙම කරලා ෆලෝවර්ස් 10000කුත් හදා ගන්නවා CM ගන්න බැරිත් නෑ CM එකක් දෙනවා followers 10000 criteria complete කරලා ඔහොම හරි කරලා CM උත් ගන්නවා හැබැයි ඔයා එදායින් පස්සේ එතනින් ඉඳන් earn කරන්න ඕනි earn කරනකොට ඔයාට මේ followers 10000ට මෙන්න මේ followers 10000ට මෙන්න මේ $50 තියාගන්න කියලා Facebook එකෙන් වාට ගෙවනවද නෑ Facebook එකෙන් වාගේ followers ගන්න කවදාවත් ගෙවන්නේ නෑ Facebook එකකිනුත් followers 10000ක් ඔයාට හදාගන්න කියලා කියන්නේ ඔයාට මේකට ආසාව ඇති වෙන්න ඕන හින්දා තමයි. ඔයා ඒක fake followers ලා නිකන් ඔයා මෙව කරලා හදන followers ලා අරගෙන වෙන්නේ ඔයාට earn කරන දවසේදී ඔයාට එපා වෙන එක. ඔයා දැන් followers 10000කුත් ඉන්නවා මම දානවා content එකක්. මම දැන් followers 10000ක් ඉන්නවා මට දැන් 100ක් තියෙනවා මම දැන් ලොකු මිනිස්සෙක්. මම දානවා content එකක්. content එකක් දාපුව ගමන්ම එනවා views 100යි 5යි 10යි 20යි 1000යි ඔහොම එනවා. ගෙවනවද? නෑ. ගෙවන්නේ නෑ. එතකොට ඔයා කල්පනා කරනවා යකෝ මට followers 10000ක් ඉන්නවා ඇයි මට ගෙවන්නේ නැත්තේ කීරවත් එහෙම ගෙවන්නේ නැහැ ඔයාට ගෙවන්නේ ඔයාගේ content වලට හැදෙන reach එකට ඒකට හැදෙන engagement එකට ඒකට play වෙන ads වලට ඔයාගේ followers ලා ගානේ හිටියා කියලා ඔයාගේ page එකේ ads play වෙන්නේ නැහැ ඔයාගේ වීඩියෝ එකක් බලනකොට ඒ වීඩියෝ එකට වැඩිපුර බලන්න ඒකට වැඩිපුර ads දෙනවා මොකද ad එකක් දාන්නේ මිනිස්සු ඉන්න තැනකටනේ තේරුණාද ඒ හින්දා ඔයාගේ page එකේ followers ලා 10000ක් හදාගන්න නැතුව බින්දුවේදීම ඔයාට CM දෙන්න Facebook එකට පුළුවන්. ඇයි දෙන්නේ නැත්තේ? ඔයාට earn එකක් හැදෙන්නේ නැහැ. ඔයාට earn එකක් හැදෙන්නේ නැතිකොට ඔයා ටික දවසක් කරනකොට අපෝ මේකෙන් කීයක් මේ සතයක් දෙකක් එකතු කරලා වැඩක් නැහැ කියලා ඔයා වැඩි අත්හැරනවා. එතකොට ඔයාගෙන් Facebook එකට වැඩක් තියෙනවා. වැඩක් නැහැ. අන්න ඒ Facebook එකෙන් බලන්නේ අපෙන් දිගටම content ගන්න. ඒකනේ හැමතිස්සෙම දාන්න share කරන්න අනම්මනම් කියන්නේ. දැන් වෙලා යන හින්දා කෙටියෙන් උත්තරයක් දෙන්නම් ඒ පුතාගේ ප්‍රශ්නෙට මම ඔයා මාව ෆලෝ කරපු එකට ණය බේරන්න වගේ මං ඔයාව ෆලෝ කරලා මං ඔයාගේ කන්ටෙන්ට් බලන්නේ නැහැ. එතකොට ඔයාට වැඩක් නැහැ. ඔයා try කරන්න ඕනි ඔයාගේ කන්ටෙන්ට් බලන ෆලෝවර්ස්ලා ටිකක් එකතු කරගන්න. අනිත් එක තමයි පුතා ඔයා මගෙන් දෙවෙනි පාර අහලා තියෙනවා එතකොට ඔයාට ඔයාගේ ෆලෝවර්ස්ලාගෙන් වැඩක් නැද්ද කියලා. ඒ එන්නේ අර හිත ඇතුලේ තියෙන දේ තමයි ඒ කියන්නේ ආවේගය තමයි එන්නේ ඔයා මෙච්චර followers ලා ඉන්න ඔයා කාටවත් follow කරන්නේ නැහැ නේ කියන එක. එහෙම වෙන්න එපා. එහෙම නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකට උත්තරේ දෙන්නම්. ඒකට උත්තරේ තමයි මගෙන් ඒ කියන්නේ මගේ ඉන්න followers ලා මට වැඩක් නැද්ද? අනිවාර්යයෙන්ම මට වැඩක් තියෙනවා. ඒකයි මම මගේ followers ලාට හොඳ දෙයක් දෙන්නේ.
ඒකයි මම මගේ ෆලෝවර්ස්ලට ඒගොල්ලන්ට වටින දෙයක් ඒගොල්ලන්ට AI එකක් කරගෙන උදාහරණයක් විදිහට මාව ඒගොල්ලන්ට AI එකක් කරගෙන යන්න ඒගොල්ලන්ට පේජ් එකක් හදන්න ඒගොල්ලන්ට වටිනා දෙයක් මම දෙන්නේ යන්නේ හින්දා එන්නේ එතකොටයි මට මම මගේ වටින ෆලෝවර්ස්ලට මම කරන මේ එක මගෙන් ලැබෙන දේ නැත්නම් මම කිසි දෙයක් කරන්න නැතුව මොනවා හරි ගොන් කන්ටෙන්ට් එකක් දාලා මම ෆලෝ කරනවා මම ෆලෝ කරන්න කියලා එයාට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ ඒ හින්දා ඒක වැඩේ කරන්න එපා ඒ කියන්නේ දැන් ඔයා මගෙන් අහ ප්‍රශ්නෙට ආයෙ මම උත්තරේ දෙනවා ඔයා මගෙන් අහ ප්‍රශ්නේ තමයි එතකොට ඔයාගේ ඉන්න ෆලෝවර්ස්ලාගෙන් ඔයාට වැඩක් නැද්ද මට වැඩක් තියෙනවා මට වැඩක් තියෙන හින්දා තමයි මං ඒගොල්ලන්ට හොඳ දෙයක් දෙන්නේ මගේ කන්ටෙන්ට් ඒගොල්ලන්ට වටින්නේ ඒගොල්ලන්ට මගේ කන්ටෙන්ට් වලින් මොනවා හරි දෙයක් ගන්න පුළුවන් නම් තමයි ඒගොල්ලෝ මාව ෆලෝ කරන්නේ හරිද මම මගේ ෆලෝ කරලා තියෙන පීය ගන්න මට පේජ් ගොඩක් තියෙනවා මම ෆලෝ කරලා තියෙනවා ගොඩක් අය මම අපේ ඔය එක එක සහෝදරයෝ ඉන්නවා පොඩි පොඩි අපහසුකම් ඒ කියන්නේ මොනවා හරි අසනීපයක් හින්දා පේජ් එකක් කරලා සල්ලි හොයනවා ඒ වගේ කට්ටිය මම පෙන්නන්නම් මම ඒ වගේ කට්ටිය ෆලෝ කරලා තියෙනවා හැබැයි මම ෆලෝ කරලා නිකන් ඉන්නේ නැහැ මට වීඩියෝ එකක් සජෙස්ට් වුණාම මම අඩුම තරමේ තප්පර 15ක්වත් ඒගොල්ලන්ගේ වීඩියෝ එක තියාගෙන ඉන්නවා එහෙම නැත්නම් ඒක ස්කිප් කරලා යාව ෆලෝ කරපළා ඊටගේ වැඩක් නැහැ මම දැකලා තියෙනවා එක සහෝදරයෙක් ඉන්නවා මම දන්නේ නැහැ මොකක් වෙලාද කියලා එයා බුදු පිළිමයක් හදනවා මූණේ පොඩි ආබාධයක් තියෙන හරි ලස්සන පුතෙක් ඉන්නවා එයා බුදු පිළිමයක් හදනවා මම එයාගේ වීඩියෝස් බලනවා මම දැන් උනත් පෙන්නන්න පුළුවන් මම එයාගේ වීඩියෝස් බලනවා එතකොට බලන්නේ මම එයාගේ කන්ටෙන්ට් එකට ආසයි අනිත් එක තමයි තවම එක්කෙනෙක් ඉන්නවා ලාදුරු ඒ කියන්නේ අපි හැමෝටම හැදෙන්න පුළුවන් ලෙඩක් ඒ වගේ ලෙඩක් හැදිලා එයාට ප්‍රස්තාවක් කරන්න අමාරුයින්ද එයා එයාගේ කන්ටෙන්ට් හදනවා එයා අම්මා බලාගෙන ඉන්න කෙනෙක් මම එයාගේ කන්ටෙන්ට් බලනවා කියන්නේ එයා යන ගමන් මට හම්බුණා මම අඩුම තරමේ තප්පර 20ක්වත් තියාගෙන ඉන්නවා යාගේ වීඩියෝ එකේ. ඇයි ඒ තියාගෙන ඉන්නේ තප්පර 20ක්? එයාට ඇඩ් එකක් ප්ලේ වෙන්න හරි. එයාට දෙන සපෝට් එක ඒක. නැත්නම් මම එයා ෆලෝ කරලා ඔන්න මම ෆලෝ කරා බයි කියලා ගිහිල්ලා වැඩක් නැහැ. මම හිතන්නේ උත්තරයක් හම්බුණා වීඩියෝ එක දික්කන හින්දා නවත්තන්නම්. ඕගොල්ලොත් වැරද්දක් කරන්න එපා. මාව ෆලෝ කරන්න ගියේ කාලේ නාස්ති කරන්න එපා. හොඳ කන්ටෙන්ට් එකක් දෙන්න. ඇත්ත ෆලෝවර්ස්ලා ගන්න වැඩ කරන්න. ෆලෝවර්ස් පස්සේ යන්න එපා. වැඩ කරලා ගන්න ඕන නිකම්ම ෆලෝවර්ස්ලා හැදෙනවා. මාසෙන් දෙකෙන් ලක්ෂ දෙක ෆලෝවර්ස්ලා ගන්න පුළුවන්. එහෙම පේජ් තියෙනවා මම ඕනම් පෙන්නන්නම්. මගේ පේජ් තියෙනවා එහෙම මම පෙන්නන්නම්.